ඔයාට දවසක දෙයක් කරද්දී හිතෙන්න පුළුවන් ඔයාට මේක කලින් කරලා තියෙනවා වගේ කියලා. නේද? ඒ වගේම නැත්තම් ඔයා යම්කිසි දෙයක් බලද්දී හිතෙන්න පුළුවන් මම මේ කවදා හරි කොහෙද හරි දැකලා තියෙනවා. නැත්තම් යම්කිසි පුද්ගලයෙක් හමු වෙද්දී මේ පුද්ගලයා මට කොහෙද හරි හම්බෙලා තියෙනවා වගේ හිතෙනවා. මේ මොකද්ද මේ විශේෂ සිදුවීම? අද අපි කතා කරන්නේ මෙන්න මේ කියන විශේෂ සිදුවීම ගැන. මොකද්ද මේ විශේෂ සිදුවීම? මේකට අපි කියනවා ඉමේජිනේෂන් කියලා. ඔයා ප්‍රය ඉමේජිනේෂන් එකක් එක්ක යම්කිසි දෙයක් සිදු කරා නම් අන්න ඒ දේ තමයි මේ වෙන්නේ. අපි වැඩි වෙලා ගන්න නැතුව අද වීඩියෝ එකට. ඔයාලා හැමෝම ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ ඉන්සෙප්ෂන් කියන ෆිල්ම් එක බලලා ඇති ජීවිතේ කොහේ හරි. ඔය ඉන්සෙප්ෂන් කියන ෆිල්ම් එකේ තියෙන්නේ ඔන්න ඔය කියන ඉමේජිනේෂන් එකෙන් කෙනෙක්ව රවට්ටන එක. හැබැයි අපි මෙතන කවුරුත් රවට්ටන්නේ නැහැ. අපි යන්නේ මොකද්ද මේ ඉමේජිනේෂන් එක කියන එක අපේ ඇඩ්වාන්ටේජ් එකට යොදා ගන්න කියන එක. ඉතින් මොකද්ද මේ ඉමේජිනේෂන් එක? ඇයි මෙහෙම එකක් වෙන්නේ අපේ? ඉතින් අපේ ඔළුවේ තියෙනවනම් මොකටද ඇයි මෙහෙම වෙන්නේ? ඉතින් ඔයාට එහෙම ප්‍රශ්නයක් එනවනේ. මටත් ආවා ඇත්තට. ඔක වෙන්නේ ඇත්තටම ඔයාගේ මොලේ තියෙන natural tool එකක් විතර තමයි ඔක වෙන්න පුළුවන්. සමහරට ඔයා ඉස්සරහට දෙයක් plan කරන්න වෙන්න පුළුවන්. ඔයා හෙට කරන්න තියෙන දේවල් ටික ඔයාගේ ඔළුවේ එක සැරේට නිකන් රිවයින් වෙලා ඒ වගේ වීඩියෝ එකක් විතර ඔළුවේ යන්න පුළුවන්. නැත්තම් ඔයාගේ මොන හරි දෙයක රියසල් එක. ඔයා හිතන්න ඔයාගේ යම්කිසි ජීවිතේ ස්පෙસિෆික් දෙයක් තියෙනවා. මේ ළඟදිම නැත්නම් අද හෙටම වෙනව දෙයක්. ඉතින් ඔයාගේ ඔළුවේ අන්න ඒක රියසල් කරනවා. මම මොකද්ද මේකට කරන්නේ? මම ඊළඟට මොකද වෙන්නේ? ඔයා හිතන්න කෙනෙක් මොන හරි වෙඩින් එකක් කියලා. ඒ වෙඩින් එකේ ගෲම්. එයා හිතනවා මම මේකෙදි මොකද්ද කරන්නේ? අන්න ඒ වගේ ඒක එයාගේ ඔළුවේ රියසල් එකක් කරනවා. එච්චර දෙයක් තියෙන්නේ. එච්චරද ඔයා ඉමේජින් කරන්නේ? නෑ. තව එක දෙයක් තියෙනවා. ඒක තමයි ඉමෝෂනලි. මොකක් හරි ඉමෝෂන් එක. සමහරට ඔයාගේ බය නැත්තම් කුතුහලය වෙන්න පුළුවන්. නැත්තම් සමහරට ඔයාගේ ලව් එක වෙන්න පුළුවන්. ඒ වගේ මොනවා හරි දෙයක් ඔයා එකසට ඉමේජින් කරන්න පුළුවන්. අන්න ඒ වගේ එක එක ෆැක්ටර්ස් ඔයාගේ ඔළුවේ වැඩ කරන එක අනුව ඔයා ඉමේජිනේෂන් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඉමේජිනේෂන් එකේදී ඔයාගේ බොඩි එකට මොකද්ද? බොඩි එකේ හෝමෝන් වල වෙනසක් නිසා ඔයාට පොඩි දාඩිය දාන ගතිය. නැත්තම් heart rate එක වැඩි වෙන ගතිය. නැත්තම් තොලකට වේල්ලා වගේ ගතිය. ඒක එක ඉමෝෂන් එකට අදාළ වෙන්න පුළුවන්. ඒකත් එක්කම දැන් අපි දැනගන්න ඕන දැන් ඔය කියන ඉමේජිනේෂන් එක කොහොමද අපි වෙන් කරගන්නේ? දැන් ඔයා කිව්වොත් එහෙම ඔයා ඉමේජින් කරනවා දේවල් ගොඩක්. හැබැයි ඔය ඉමේජිනේෂන් එක අපිට බෙදා ගන්න පුළුවන් ටයිප් තුනකට. එකක් තමයි ඔයා ෆියුචර් සක්සස් එක ගැන හිතනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මල්ල ක්‍රීඩා දාවක ෂූර උසේන් බෝ. එයා මොකද කරන්නේ? එයා රේස් එකකට කලින් දවස් කීපයකට කලින් ඇත්තම කිව්වොත් එයා හිතනවා කොහොමද එයා ෆිනිෂ් කරන්නේ? කොහොමද එයා මේ කියන රේස් එක දිනන්නේ? කොහොමද මේ කියන පුද්ගලයා රේස් එක ස්ටාර්ට් කරන්නේ? ඒ වගේ දේවල් එයා හිතනවා. අන්න ඒ වගේ ඔයා මොකක් හරි දෙයක් කරන්න නැත්නම් කැරියර් එකේ මොකක් හරි දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ෆියුචර් සක්සස් එක ගැන ඔයා ඉමේජින් කරන්න පුළුවන්. ඒ වගේ ටයිප් එකේ එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර ටයිප් 2 එක. ටයිප් 2 එක මොකද්ද? ඔයා ආකියුමන්ට් ප්‍රොසෙස් කරනවා. අන්න ඒක ගැන ඔයා ඉමේජින් කරනවා වෙන්න පුළුවන්. අපි කලින් කතා කරා වගේ ඔයා ඉමෝෂන් එකක් එක්ක ඉමේජින් කරන්න පුළුවන්. එතකොට ආගියුමන්ට් එක කියන්නේ ඔයා මොන හරි අන්ෆිනිෂ්ඩ් ආගියුමන්ට් එක. ඔයා කලින් කෙනෙක් එක්ක ආගියු කරා දෙයක් ගැන හැබැයි ඒක ෆිනිෂ් කරලා නැහැ. ඔයා ඒක ඉවර කරන්න try කරනවා. බොහෝ විට ඔයා ඒක හොඳ විදියට තමයි ඉවර කරන්න බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒ වගේ ආගියුමන්ට් එක ප්‍රොසෙස් කරන්න තියෙනවා නම් ඔයා එයා ගැන ඉමේජිනේෂන් කරන්න වෙන්න පුළුවන්. ඒක තමයි type 2. type 3 එක ඔයා හිතනවා නම් ඔයාගේ worst case scenarios ගැන. ඒ කියන්නේ මොන හරි දෙයක් ඔයා පටන් ගන්න යනවා කියලා හිතමුකෝ අපි. ඔන්න ඔය කියන සිනාරියෝ එක ගැන ඔයා හිතනවා what if කියන. නැත්තම් නමුත් කියන වචනය යොදලා ඔයා දෙයක් ගැන හිතනවා නම් අන්න ඒක තමයි ඔයා worst case scenarios. ඒක හොඳයි ඇත්තටම. හැබැයි ඒක ඔයා වැඩිපුර කරොත් ඔයාට යම්කිසි disadvantages තියෙන පුළුවන්. ඔන්න ඔය කියන types තුන. future success එක, worst case scenarios, අනිත් එක මොකද්ද? ඔයා emotional process කරනවා. ඔන්න ඔය කියන types තුන හින්දා ඔයා imagination එක කරන පාත් එක වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔය කියන ඉමේජිනේෂන් එක දැන් මම කිව්වට ඔයාලා කොහොමද මේක ඔයාගේ අවශ්‍ය විදියට නැත්නම් ඔයාලට ඇඩ්වාන්ටේජ් එකක් එන විදියට කොහොමද යොදාගන්නේ? ඒක මොනවද මේ ඇඩ්වාන්ටේජස්? ඇඩ්වාන්ටේජස් තමයි ඔයාලට පුළුවන් ඔයා මේක ගැන කලින් ප්‍රයර් එක්ස්පෝෂර් එකක් තියෙනවනේ මොකද වෙන්නේ? ඔයා ඒක ගැන රෙඩි. දැන් ඔයාලට ඊළඟට ඒක කරන්න පුළුවන්. ඔයාලට ඒක ගැන හොඳ කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. අන්න ඒ වගේ ඔයා ඒක ගැන හොඳ ඉමේජිනේෂන් එකක් කරලා තියෙනවා නම් ඔයාලට ඒක ගැන ලේසියෙන් වැඩේ කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයාලට හොඳ ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඒ වගේම ඔයාලට ඒ ඉමේජින් කරලා තියෙනවා නම් ඔයාගේ වටේ පිටේ තියෙන නැත්නම් පුද්ගලයෝ නැත්නම් පරිසරය ඒ වගේ දේවල් ඇනලයිස් කරගන්න ලේසි වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ කියන ගොඩක් දේවල් මේකෙන් ඔයාට ප්‍රයෝජනවත් විදිහට ලබා ගන්න. ඕනම දෙයක ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා නම් ඒක මොකද්ද?
ඩිස්ඇඩ්වාන්ටේජ් එකකුත් තියෙනවා. ඉතින් ඔය ඩිස්ඇඩ්වාන්ටේජස් තමයි මේකේ. ඔයා මෙන්න මේ කියන worst case scenarios කියන එක දිගට නොකඩවා repeated cycles හිතුවොත් මොකද වෙන්නේ? ඔයා නෙගටිව් විදියට තමයි හිතන්න පුරුදු වෙන්නේ. ඒ නෙගටිව් කියන ඉම්පැක්ට් එක ඔයාගේ ඒ අදාළ සිනාරියෝ එකට නැත්නම් ඒ අදාළ පුද්ගලයා කෙරෙහි ඇති වෙන්න පුළුවන්. අන්න ඒක ඔයාට අතිශය දරුණු විදිහට බලපන්න පුළුවන්. ඒක එකක්. ඒ වගේම මේකේ අර ඉමෝෂන් ඇටච් වෙලා තියෙනවා. ඔන්න ඒ කියන්නේ ඉමෝෂන් ඇටච් වෙලා තියෙන එකත් එක්ක ඔයා ඒ වැරදි ඉමෝෂන් එකකට ඇටච් කරොත් ඒ සිනාරියෝ එකම වැරදි විදිහට ඔයාට හැමතිස්සෙම ඉමේජින් නැත්නම් ඔයා ඒ දේ කරද්දී ඒක වැරදි විදිහට ඔයාලා පර්සෙප්ට් වෙන්න පුළුවන්. ඔන්න වගේ පොඩි ප්‍රශ්න කීපයක් මෙන්න මේ කියන ඉමේජිනේෂන් කියන එකේ තියෙනවා. දැන් අවසානයක් විදිහට මොකද්ද මෙන්න මේ කියන ඉමේජිනේෂන් එක ගන්න ඕන දේවල්. ඉමේජිනේෂන් කියන දේ වැඩිපුර යූස් කරන්නෙත් නැතුව අඩුවෙන්ත් යූස් කරන්න නැතුව යම් කිසි ලෙවල් එකකට ඔයාගේ ලෙවල් එකකට තියාගන්න එක තමයි හොඳම දේ. ඔයාලා දන්නවද ලෝකේ හොඳම ප්ලෑනින් කරන අය මෙන්න මේ කියන ඉමේජිනේෂන් වල ඉතාම දක්ෂයි. මෙන්න මේ වගේ ඔයාත් ඒ වගේ කෙනෙක් නම් ඔයාත් ඒ වගේ කරන්න වෙන ආස කෙනෙක් නම් කරන්න ඕන දේ තමයි ඔයා මේ කියන ඉමේජිනේෂන් එක හරියට යූස් කරන එක. ඔයාලට පොඩි ටිප් එකක් දෙන්න. ඔයා යම්කිසි වෙලාවක් දවසක් හෝ වේවා නැත්නම් යම්කිසි වෙලාවක් සතියේ වෙන් කරගන්න මෙන්න මේ කියන ඉමේජිනේෂන් පාර්ට් එකට ඔයා වැඩේ තියාගන්න. ඉමේජිනේෂන් පාර්ට් එක අතිශය වැදගත්. ඔය ඉමේජිනේෂන් පාර්ට් එක සඳහා දවසක් අනිවාර්යයෙන් වෙන් කරගන්න. නැත්නම් වෙලාවක් අනිවාර්යෙන් දාලා තියන්න දවසකට. ඔය ඒ වෙලාවට ඔයා ෆ්‍රී එකේ තනිකරම ෆ්‍රී එකේ ඒ ඉමේජිනේෂන් එකේ ගිලිලා ඉන්න. අන්න ඒ වගේ ඒ කියන ඉමේජිනේෂන් එක ඉඩ දුන්නොත් ඔයාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම හිතනවා මෙන්න මේ කියන වීඩියෝ එකේ ඔයාගේ ඉමේජිනේෂන් පාර්ට් එක දිනු කරගන්න පුළුවන් වෙයි කියලා. ආයෙත් අපි හොඳ වීඩියෝ එකකින් හම්බ වෙමු.